මුල්ලමාවියේ දරුවෙක් සංවර්ධනය වෙන හැටි ආදරෙන් බලා ඉන්න දෙමව්පියෙක් නම් ඔබ දැනගත යුතුයි දරුවෙකුගේ භාෂා කුසලතා සංවර්ධනයේ නියම විදිහට වෙනවද කියලා බලන නිර්ණායක මොනවද කියලා. සාමාන්‍යයෙන් මේ නිර්ණායක 20ක් 25ක් තියෙනවා. මම සූදානම් වෙනවා ඒ නිර්ණායක එකින් එක ඔබව දැනුවත් කරමින් ඉදිරියට පැහැදිලි කරන්නට. අපි බලමු මේ පළවෙනි නිර්ණායකය උපදෙස් පිළිපදී. ඒ කියන්නේ වචන 3කින් ප්‍රකාශ කරන සරල උපදේශක්. ඉක්මනට මෙහෙට එන්න. අර පොත මට ගෙනත් දෙන්න. කෝපය තිබුණු තැනින් තියන්න. මෙන්න මේ වගේ සරල උපදෙස් පිළිපදින්න දරුවට පුළුවන් නම්. ඒ වගේම තමයි පැහැදිලිව අදහස් ප්‍රකාශ කරනවා නම්. ආ බා දේ බා බඩගිනි එහෙම නෙමෙයි. මට බඩගිනි. මට නිදිමතයි. මට දැන් සෙල්ලම් කරන්න ඕන. මට අපහසුයි. මේ වගේ තමන්ගේ අදහස් පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ කියන්නේ දරුවට දැන් මට තරහයි කියලා ඒ වගේ ප්‍රකාශයක් විදිහට ඒක නිකුත් කරන්න පුළුවන් නම් භාෂාවෙන් එළියට දාන්න පුළුවන් නම් ඇත්තටම දරුවන්ගේ හැසිරීම් රටා වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි සුහද කතා බහක යෙදෙනවා නම් ඒ කියන්නේ යාළුවොත් එක්ක එයාගේ සමවයසී අය, ගෙදර අය එක්ක තමන්ගේ අදහස ප්‍රකාශ කරනවා. කොහොමද සුහදව ප්‍රකාශ කරන්නේ? මං ඕකට කැමති නෑ. මට සෙල්ලම් බඩුවක් ගෙනත් දෙනවද? මං පාන් කන්න කැමති නෑ. මං ආසයි බිස්කට් එකක් කන්න. දැන් තේ එකක් බොමුද? මේ වගේ දරුවා නිවැරදි කරන්න නිතරම සුහදව අදහස් ප්‍රකාශ කරන්න. ඒ වගේම තමයි අහන සරල ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දෙයි. භාෂාවක් අපිට අවශ්‍ය වෙන්නේ ඒකට. ඒ කියන්නේ අපි අහනවා පුතා කියන්න බලන්න පැණි බොන සතෙක් අසමනලයා. පුතා කියන්නේ පීනන සතෙක් මාළුවා. පුතා කියන්නේ ඉගිල්ලෙන සතෙක් කාකා. කළු පාට ඉගිල්ලෙන සතෙක් කාකා. කොළ පාට ඉගිල්ලෙන සතෙක් ගිරවා. මේ විදිහට දරුවට සරල ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පුළුවන් නම් ඔන්න තව එකක් තමයි දුටු දෙයක් විස්තර කරනවා. දුටු දෙයක් විස්තර කරනවා කියන්නේ මං එනකොට අද හිටියානේ පාරේ අලියෙක්. මං එනකොට තාත්තා ගෙදර නෑ. එහෙම නැත්නම් අද ලොකු සරුංගලයක් වෙලේ තිබුණා. දිග කන්ටේනර් එකක් පාරේ ගියා. ළමයෙක් අඬ හිටියානේ. ළමයෙක් වැටුණානේ. ඔය විදිහට දුටු දෙයක් එයාට ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ වගේම තමයි සරල පණිවිඩයක් ගෙදර අරගෙන යනවා. හෙට මල් දෙකක් ගේන්න කිව්වා. හෙට ටීචර් එන්න එපා කිව්වා. හෙට මම එන්නේ නෑ. මේ විදිහට මේ දැන් අම්මා ටීචර්ගෙන් කතා කරලා පණිවිඩය අහනවා. මොකද පාසලෙත් ළමයාට ඔරොත්තු දෙන්නේ නැති තරම් පණිවිඩ ප්‍රමාණයක් ගෙනියනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ පණිවිඩ හුවමාරුව දරුවා හරහා සිද්ධ වෙන්නේ නැත්නම් එතනදි දරුවාගේ භාෂා කුසලතාවය සංවර්ධනය වෙන්නේ නැහැ. එහෙනම් ඔබ දරුවා වැරදි හරි කියන මේ පණිවිඩය පිළිබඳ සැලකිලිමත් වෙන්න දරුවාව පහත් කරලා සලකන්න එපා. ආපෝ ඔයාගෙන් අහලා බෑ මම ටීචර්ගෙන් අහගන්නම්කෝ. එහෙම කියන්න එපා. මොනවද පුතේ අද ටීචර් කිව්වේ? ඒ විදිහට අහන්න. එතකොට ඔබේ දරුවා භාෂාව ඉගෙනගෙන නියම විදිහට භාෂා කුසලතාවය වැඩි දියුණු කරගන්නවා. මේ භාෂා කුසලතා වැඩි දියුණු වෙලාද කියලා දැනගන්න තව ක්‍රමයක් තමයි තමන්ගේ නම ප්‍රකාශ කරන්න පුළුවන් නම්. පෙර පාසල් වියට එනකොට ඔබේ පුතා දුව කියනවා නම් මගේ නම නිම්ලා. මගේ නම දසුන්. මේ විදිහට නම ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ වගේම තමයි කතා බහට එකතු වෙනවා. දැන් අපි කියමු බලන්න ගෙදර ඉන්න සත්තු ඕන දැන් ටීචර් අහනවා. ඊට පස්සේ ළමයි කතා කරනවා. පූසෙක් ඉන්නවා, බල්ලෙක් ඉන්නවා. දැන් එක දරුවෙක් මේ කතා බහට එකතු නොවි පැත්තකට වෙලා ඉන්නවා නම් එයාට මෙන්න මේ පිළිබඳව අවධානය දෙන්න ඕන. ඒ කියන්නේ ඒකට එයා සම්බන්ධ වෙන්න ඕන. අපේ ගෙදර පූසෙක් නැහැ. එහෙම හරි කියන්න ඕන. අපේ ගෙදර සත්තු නැහැ. එහෙම හරි යා මේ කතා බහට සම්බන්ධ වෙනවද කියලා බලන්න ඕන. ඒ වගේම තමයි ගෙදර ඇතුලේ අපි කතා බහ කරනකොට ඒ පෞල් පරිසරය තුල දරුවාට දැනෙන විදිහට
යම් දේවල් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න ඕන. කවියක්, ළමා ගීතයක් කියන්න පුළුවන් නම්, මතකයෙන් සරල කවියක්, කතාවක් කියන්න පුළුවන් වෙන එක භාෂා කුසලතාවයක්. රූප කොටස් බලා සරල කතන්දරයක් ප්‍රකාශ කරනවා නම්, ඒ කියන්නේ අපි හිතමුකෝ තොප්පි වෙලෙන්ද කතාවේ තොප්පි වෙලෙන්ද ඔන්න දැන් තොප්පි ටිකක් කර තියාගෙන යනවා. ඔන්න දැන් තොප්පි වෙලෙන්දට නිින්ද ගිහිල්ලා. ඔන්න වඳුරු ඇවිල්ලා බලනවා. ඔන්න දැන් තොප්පි වෙලෙන්දට ඇහැරෙනවා. තොප්පි ටික නෑ. ඔක්කොම වඳුරු තොප්පි ටික දාන. ඔය විදිහට සරල පින්තූර බලලා කතාවක්, කතන්දරයක් විස්තරාත්මකව දරුවට කියාගෙන යන්න පුළුවන් නම්, ඒ වගේම සරල තේරවිල්ලක් තෝරන්න පුළුවන් නම්, වත්ත පහළ ලේ බිඳුව, මදිතේ හැටි, වත්ත පහළ කළු ඇතිලිය, ගොම්බෙට. ඒ විදිහට සරල තේරවිලි තෝරන්න පුළුවන් නම්, අපි උදේට කන කෑමක් හදලා තියෙන්නේ පිටි වලින්. ඒක සුදු පාටයි. පොඩක් දෙපැත්ත කර වෙලා තියෙනවා. ඒ වගේ ළමයට හිතන්න පුළුවන් නිර්මාණාත්මක තේරවිලි සකස් කිරීම තුළිනුත් ඔන්න දරුවගේ භාෂා කුසලතාවේ වැඩි දියුණු කරන්න පුළුවන්. මේ භාෂා කුසලතාව වැඩි දියුණු කිරීමේ නිර්ණායකයක් විදිහට පවුලේ අදහස් ප්‍රකාශ කිරීම. ඒ කියන්නේ ඔබේ දරුවා පාසලට ගිහිල්ලා මගේ ගෙදර ඉන්නේ ආච්චි, සීයා, අම්මා, තාත්තා, නෙන්ද මට ආදරේ, අපිට බල්ලෙකුත් ඉන්නවා. මේ විදිහට තමන්ගේ පවුලේ තොරතුරු ප්‍රකාශ කරනවා නම්, ඒ වගේම තමයි එසූ කතන්දරයක් මතකයෙන් කියවීම. අද ටීචර් අපිට කියලා දුන්නා කපුට වතුර බීපු හැටි. කපුටෙක් හිටියා, එයා කල ගෙඩියක් දැක්කා. ඒකට එබුනම වතුර ගන්න බෑ. ඊට පස්සේ එයා කල්පනා කළා, ගල් කැට එකින් එක ගෙනත් කලයට දැම්මා. ඔය විදිහට කතාවක් මතකයෙන් කියනවා නම්, අවධානයෙන් සවන් දෙනවා නම්, ඔබ කතාවක් කවියක් කියනකොට ඒකට දරුවා අවධානයෙන් සවන් දෙනවා නම් ඔන්න භාෂා කුසලතාවයක්. ඒ වගේම තමයි යහපත් වචන කතා කරනවා නම් එක කුසලතාවයක්. කටට එන ඕනම දෙයක් නෙමෙයි, හානිකර දෙයක් නෙවෙයි. යහපත් විදිහට බොහොම ආචාරශීලීව භාෂාව භාවිතා කිරීමත් කුසලතාවයක්. තව එකක් තමයි උදව් කළාම ස්තුති කිරීම. ඔයාට ගොඩක් ස්තුතියි. මට පැන්සලක් දෙනවද? දුන්නම thank you. ස්තුතියි. ඒ විදිහට ඇගයීමක් කරන්න දරුවා පුරුදු පුහුණු වෙලා තියෙනවද? එහෙනම් තව එකක් තමයි වැරද්දක් කළාම සමාව ඉල්ලනවා. සමා වෙන්න, මගෙන් කකුල පෑගුණා. සමා වෙන්න. ඔයාගේ කකුල පෑගුණා. අඬන්න එපා. මම හිතලා නෙමෙයි කෙරුවේ. සමා වෙන්න. මේ විදිහට තමන් ඇඟේ කවුරු හරි හැප්පුණොත් සමා වෙන්න කියලා කියන්න පුළුවන් නම් ඔන්න ඒ දරුවා නිවැරදිව භාෂා කුසලතාවය වැඩි දියුණු කරගෙන තියෙනවා. ඒ වගේම තමයි තව එකක් නිවැරදි වචන උච්චාරණය කරමින් කතා කරයි. එහෙනම් මේ පෙර පාසල් වියට එනකොට දරුවා කුක්කු, බෝ, තැත්තා ඔය විදිහට මේ හුරතල් වචන වලින් දරුවව ගෙනියන්න එපා. නිවැරදි සරල වචන හරියට උච්චාරණය කරමින් කතා කරනවා නම් ඔන්න දරුවගේ භාෂා කුසලතාවේ වැඩි දියුණු වෙලා. සරල සංකේත හඳුනාගෙන ප්‍රකාශ කිරීමත් මේ භාෂා කුසලතාවේ එක අංගයක්. සරල සංකේත කියලා කියන්නේ දරුවන්ට අපිට කියලා දෙන්න පුළුවන් අර ගිනි නිවීමේ උපකරණ තියෙන විදිහ. එතන ඒක භාවිතා කරන්න, ඒක අභාවිතා කරන විදිය. ඒ වගේම හානිකර දේවල් තියෙන තැන වැසිකිළියේ අර ගැහැණු පිරිමි ඒ රූප භාවිතා කරලා සංකේත හඳුනා ගැනීම. ඔය වගේ සරල සංකේතාත්මකව ප්‍රකාශ කරන දේවල් අඳුන ගන්න පුළුවන්. පින්තූර කියවන්න. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ වැහි දිනයක්. ඒ වැහි දිනය කියන පින්තූරය දැක්කම දරුවා කියනවනේ මේක වැහි දිනයක්. මේක වෙළඳ පොලක්. ඒ විදිහට විවිධ පින්තූර කියවීමේ හැකියාව දරුවට තියෙන්නට ඕන. තව එකක් තමයි යහළුවන්ව නමින් ආමන්ත්‍රණය කරන්න ඕන. සුමුදු හරි හොඳයි. සුමුදු අදාවෙන. ඒ විදිහට නමින් යහළුවන්ට කතා කරන්න ඕන. සුමුදු මෙහෙ ඉන්න. ඒ විදිහට දරුවට යහළුවන්ව නමින් ආමන්ත්‍රණය කරන්න පුළුවන් වීම. ඒ වගේම තමයි ඉඟි මගින් අදහස් ප්‍රකාශ කරයි. ඒ කියන්නේ
එන්න යන්න ඒ වගේ සරල ඉඟි මගින් අදහස් ප්‍රකාශ කරන්නත් මේ වෙනකොට දරුවයි ඉඟි හඳුනා ගන්නත් පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙන්න ඕන. තව එකක් තමයි රබම් පද ගායනා කරලා පෙන්නනවා. රබම් පදයක් යට වාදනය කරන්න පුළුවන්, ගායනය කරන්න පුළුවන්. තමන්ගේ අත්දැකීමක් විස්තර කරනවා. මං ඊයේ අපේ පූසත් එක්ක සෙල්ලම් කරානේ. එයාට රිදුණා. එයා ඊට පස්සේ පැනලා දිව්වා. ඊට පස්සේ මං අඬ ගැහුවට ආවේ නෑ. මෙන්න මේ වගේ නිර්ණායක ටිකක් තියෙනවා. හොයලා බලන්න. ඔබේ දරුවා උපරිමයෙන් එතනට ළඟා වෙලා තියෙනවද? මධ්‍යස්ථද? එහෙම නැත්නම් ළඟා විය යුතුයිද කියලා. දුර්වල මට්ටමේද කියලා. දුර්වල මට්ටමේ නම් ඔබ ඊට අදාළව දරුවා වැඩි දියුණු කරනවා විනා භාෂා කුසලතා වැඩි දියුණු කරන්න කියලා පොතපත තුලම පැන්සලක් පෑනක් අතට දීලා මේ වයසේදී දරුවා සංවර්ධනය කරන්න බෑ.